අද වෙනකොට අපි එක එක විදියට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. වෙනස් කරන තාක්කල් ඒ පුජ්‍යලයා විදියට කටයුතු කරනවා. දැන් අපි ගෙවල් ළඟ ඉන්නවා මේ ගුවන් හමුදාවේ නිලධාරී. දැන් එතුමයි තාම වෙලාවට වැඩ කරන පුජ්‍යලේ අකුරට වැඩ කරනවා. හරියට 8 වෙනකොට වාහනේ එළියට ගන්නවා. 8 ඉඳලා 8යි කාලක හෝන් ගන්නවා. කොච්චර හෝන් ගාවක් නෝනයි 8යි කාලක හෝන් වෙලාවට. ඒක එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන පොඩ්ඩක් පරක් වෙලාම යන්නේ. ඉතින් හැමදාම මේ හරි කරදරේ මම දවසක් කතා කරපුවා හෝන් ගාවුවා කියලා ප්‍රෝග්‍රෑම් වෙනස් කරන්න බෑ. කියලා මම ප්‍රෝග්‍රෑම් ඇඩ්ජස්ට් කරන්න හැටි කියලා දුන්නා. දැන් හරි දැන් හෝන් නොගහ යන හැටි දන්නවා. ඒ වගේ පුජ්‍යලයට පුළුවන්කම තියෙනවා පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා දෙන්න. එතකොට අර මේ රටාව වෙනස් කරන්නේ. අපි හුඟක් අය වෙලා තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක දන්නේ නැහැ. අපි හැසිරලා අපි ඒකට අහු වෙලා තියෙනවා. අපි මේ පද්ධතිය යන. ඒ නිසා සමහරවිට අපි බය හිතෙනවා, සමහරවිට මේ තරකට ගියාම කතා කරන්න බය හිතෙනවා. මේක සේරම ප්‍රෝග්‍රෑම් එකේ. අපි මේ සේරම ප්‍රෝග්‍රෑම් යන්නේ වෙනස් කරන්න. දැන් මම ඉස්සෙල්ලා එක ප්‍රෝග්‍රෑම් එකක් දැම්මා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක. ඒ අනුව තමයි අපි ඉස්සෙල්ලා සිත ගැන රූපරාම ටික දැක්කේ. දැන් ඒක වෙනස් කරලා වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට වෙන එකක් දැන්. මේ වගේ ප්‍රෝග්‍රෑම් මාරු කරාම වෙනස් පුජ්‍යලෙක් වෙන්න පුළුවන්. දැන් ප්‍රෝග්‍රෑම් වල තියෙන තමයි දැන් අපි හැදිරෙන්නේ. ඒක වෙනස් කරගන්න අපි මේ පාඨමාලාවෙන් උදව් කරනවා. සමහර බීජිකාවක් තියෙන්න පුළුවන්, විෂාද තත්ත්වයක් තියෙන්න පුළුවන්, ක්‍රම තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒක 90%ක්ම මේ චර්යා ප්‍රතිකර්ම හොද කරන්න පුළුවන්. ඒ නිසා මේ රසායනික ක්‍රියාවේ වෙනසක් ඇති වෙනවා. මේ වෙනසක් ඇති වුණාම ඒ රසායනික වෙනසට අනුකූලව අපේ හැසිරීමේ වෙනසක් ඇති වෙනවා. අනේ එතකොට තවත් රසායනිකයක් ඕන වෙනවා අර රසායනික වෙනස හොද කරන්න. ඒකටයි බෙහෙත් ඕනේ වෙන්නේ. ඒ කියන්නේ කෙමිකල්ස් වල වෙනසක් ඇති වුණා තව කෙමිකල් එකකින් ඒක විස මරන්නට ඕන. දැන් සමහර ළමයි මේ පාඩම් කීම නිසාම හදාගන්නවා. අපි දන්නවා සමහර අය එළියට ගම් පාඩම් කරනවා. සමහර අය රාත් දෙකට තුන නැගිටිනවා අයින් දා ගන්නවා අයලකින් පාඩම් කරනවා. මේ මොලේ කෙමිකල්ස් වල පද්ධතිය වෙනස් වෙනවා. වෙනස් වුණාම අර හිත පුජ්‍යලෝට දැන් විකෘති කතා කියලා පටන් ගන්නවා. ඇතිරීමේ ඇති වෙනවා. විභාග වල බීජික ඇති වෙනවා. මම සේරම අපිම හදා ගන්නවා 70% විතර. එතනන්නේ ඒවා අර කෙමිකල්ස් වල වෙනස් කරන යම් කිසි ප්‍රමාණයක්. හැබැයි මනෝවෛද්‍යවරුන් මේ දීවල ආපහු වෙන උපදේශ කරනකට ඉතිරි ටික ඔබ සික් කරන්නට ඕනේ. ඒක සාමාන්‍ය මනෝවෛද්‍යවරුන්ට බෙහෙත් කරලා හොද කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒක දිගටම බෙහෙත් කිව්වයි කියලා යාර හොද කරනවා. ඒක තමයි කරන්නේ. මම ඒක දැන් මට තියෙනවා සෝෂල් ෆෝබියා. සමාජ බීතිකාව. මට කිසි කෙනෙක් හම්බෙලා කතා කරන්න බෑ. මට සර් එක කතා කරනකොට මට හරි බයක් දැනෙනවා. ඉතින් මම ඒකින් තමයි හරි බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මම කොහොමද උත්තර කර පන්සලේ හිටියේ? දැන් මේ පන්සලේ හිටියම මම කොහොම හරි මේක බේරා ගන්න තියෙනවා. මොකද මම හොරතර ගියාම ඉස්සල්ලාම පාර ගන්නවා පන්සිල් දෙන්න. ඉතින් මම පන්සිල් දෙනවා අයින් අනිත් අය බණ කියනවා. ඉතින් මට කවදාවත් බණ කියන්න වෙන්නේ නැහැ. මම මේ ටේප් වෙලයි. ඉතින් වටාපතේ මෙහෙම මුණ වහගෙන තමයි පන්සිල් දෙන්නේ. පන්සිල් අවතේ කියලා වටාපතේ පොඩේ කියලා තමයි එකක් තියෙන්නේ. ඒක කොහෙලා හරි වට අමතක වුණොත් එහෙම කියලා බය හිතනවා. හැබැයි මම කොහොම හරි දැන් මෙහෙම ටේප් එකේ හිටියා. දැන් මට ප්‍රශ්නයක් ඇවිල්ලා. මොකද ප්‍රශ්නේ අපේ ලොකු හාමුදුරුවෝ අපවත් වෙනවා. අපවත් වුණාම දැන් අනිවාර්යයෙන්ම මට බණ කියන්න. මම බණ කියන්නේ කොහොමද? ඒක තමයි මම කිව්වේ එක්ක දිනුරට යන්න වෙනව නැත්නම් ඉතිසා ගන්න දෙකෙන් එකක් තමයි කරන්නේ. ඉතින් ඒ පාර තමයි මේ ආවේ අන්තිමට ඉන්නේ. අපි උත්සාහ කරලා බලමු. සාමාන්‍යව හොද කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩ. පස්සේ අපි පාඨකලාවම අමදරාණු කියලා තමන් වේදිකාවට නැගලා තමන්ගේ නම කියලා විනාඩියක් තමන් ගැන හඳුන්වලා දීලා වහින්නේ. තත්පරයක දෙකකින් මම ආවේ මෙහෙ මගේ සමාත්මය රැකියාව එකයි මම ඉන්නේ මේ පළාතේ කියලා පොඩි විස්තරයක් කියලා වහිනවා. අපි සියලු දෙනාම කිව්වට පස්සේ අන්තිමට ආඳුරන්නේ. ආඳුර මේ පැත්ත නැගලා මේ පැත්ත බලලා අර පැත්තෙන් බහැරලා. ඒ කියන්නේ වචනයක්වත් කිව්වේ නැහැ. ඒකට හිතාගත්තයි ෆෝබියාව නැති. හරි බයක් තිබුණා. ප්‍රෝග්‍රෑම් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. දැන් NLP කියන්නේ මම කියලාගෙන ආවේ නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් එක. දැන් මේ ප්‍රෝග්‍රෑම් ඇඩ්ජස්ට් කරන්නේ අර මැද තියෙන එල්ලතු. එල් කියලා කියන්නේ ලින්ග්විස්ටික්. ලින්ග්විස්ටික් කියන්නේ භාෂාව. වාචික අවාචික භාෂාව. verbal non verbal. දැන් මම වචන පාවිච්චි කරගෙන ඔබට කතා කරන්නේ. මම දන්නා මේ වචන පාවිච්චියෙන් කතා කරාම පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඒක නේද වයසක පුජ්‍යලා කිව්වේ දැන් කතාව අහලා මම බීමනාවත්වයේ කියන්නේ ඒ ඇඩ්ජස්ට් කරලා වචන පාවිච්චි කරලා අනිත් එක තියෙනවා අවාචික ක්‍රම. මේ මත්තමිට මොඩලක් කැක් දාලා SI කැරික උට කරන අභ්‍යාස. confidence building, image making කියලා එමෙම අභ්‍යාස ගොඩක් තියෙනවා. දැනට මානසික සංවර්ධනයට හඳුනාගත්තු අභ්‍යාස ගොඩක් තියෙනවා. අපි අභ්‍යාස මම හිතන්නේ 15ක් 20ක් විතර අපේ පාඨමාලා කාර්ය තුල කරනවා. මේ 15ක් 20ක් වොන්න 4ක් 5ක් කරනකොට පෙනේවි ඔබ ඉන්නේ කොහෙද හිටියේ කොහෙද කියලා. වෙනසක් ඇති කරන්න පුළුවන්. අනේ වෙනස තුල අපිට දිග ගමනක් යනවා. ඉතින් මේක ඔබට දැනගත්තාම ඔබේ පවුලයට සතුටුයි. මොකද ඒගොල්ලෝ ඔබ නිසා මොකක් කම්පා වෙනවා. ඔබ නිසා ඒගොල්ලෝ මොකක් දුක් විඳිනවා. හැබැයි ඔවුන්ට සතුටුයි. ඔබට සතුටුයි පරිමේම. ඒ විතරක් නෙවෙයි ඔබේ රැකියා ශේෂ්ඨයේ ඊට වඩා බබලන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජාතික සංවර්ධනයට ඔබට දායකත්වයක් ලැබෙනවා.
අපි මේ උත්සාහය වෙන්නේ හැම පුජ්‍යලයකගේ පෞරුෂයේ ශක්තිමත් වීම තුළ ජාතික පෞරුෂය ශක්තිමත් කරන්න අපි කොහොමද අපි දන්නා බුදුහාර බුද්ධත්වයේ ලැබුවම ඥාන 6ක් පහළ පුබ්බේ නිවාස පෙර කඳ පිළිල දැකීම හැකියා පුජ්‍යලේ දිහා බලලා ගියාත්මේ කොහෙද හිටියේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඒක ආත්ම ගණනාවක් පස්තර කියන්න පුළුවන්. දැන් බුදුහාර විතරක් නෙවෙයි මේ මෑත කාලේ ඉන්න පුජ්‍යලෙ ඉන්නවා. වරිකා කේස් වගේ පුජ්‍යලෙ උන්ට පුළුවන්කම තිබුණා. දැන් අර ජීනාසලා පොතක් කියලා මෙනි මැන්සර්ස් කියන සංසාර මන්ත්‍රය කියලා සිංහල පරිවර්තනයක් තියෙනවා. ඒක කියනවා එක්කා කේස් කියන පුජ්‍යලයට ස්වයං මොහොනලා කියන්න පුළුවන් අනිත් පුජ්‍යලයන්ගේ ජීවිත කතාව. මෙයා ගිය ආත්ම කොදිදේ කියන්න පුළුවන්කම තියෙනවා. ඒලා ළඟදී පොතක් පරිවර්තනය කරා මේරි බ්‍රවුනි කියලා ලේඛිකාවක්ගේ අපි සිංහලට ඒක ලයිෆ් ආෆ්ටර් ඩෙත් කියන. ඒක සිංහලට දාන්නේ මරණීය මතු ජීවිතය සපවත් කරගන්න කොහොමද? අනිවාර්යයෙන්ම කියවන්න ඕන පොතක්. ඒකේ තියෙනවා එයාට සයිකික් පවර් එකක් තියෙනවා. ඒ සයිකික් පවර් නිසා එයාට පේනවා ඒ පුජ්‍යලයන්ගේ ඉතිහාසයන් පිළිබඳව. ඒක කොහොමද? අපේ සාහිත්‍යයේ දුරට දාරන්නේ කියන්නේ. මම දේපද තමයි කරගත්ත කොහොමද මොහොනියක් ඇති. කොහොමද ගෙවලයක් ඇති. අපි ඒවල මොනවද කරන්නේ? ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතේ සමහර බලපාන කතාන්තර. ඒ දින සැන්ඩ්‍රා කියලා ගෑනු ළමයා. ඒ සැන්ඩ්‍රා කියලා ගෑනු ළමයා මේ පිරිමිලා එක්ක යාළුවෝ. පෙම්වතේ. යාළුවා ටිකක් දවස් ගියාම යා කියනවා අපි දෙන යාළුවාට අපි දෙන්නට බඳින්න බෑ කියලා යාළුවා අපි නවත්තලා දාන්න වැඩක් නැහැ. පස්සේ පිටවල හාත් කරන නවත්තන. නවත්තන පස්සේ අපි අර පිරිමිලා ළමයා මෑනකට පොඩ්ඩක් නිතරම ඇස්පෑර්මක් කියනවා. බලන කොහෙද ඉන්නේ පොඩ්ඩක් පරිස්සම් කරනවා ආරක්ෂා කරනවා. මම සැන්ඩ්‍රාට මේක හරි වදයක්. ඇයි මේ කොහොමද ඉන්නේ කියලා බලන්න කොහෙද ගියත් යාළුවා තනියම මුකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි මේ ඇස්පර්ම පස්සේ මෙයාට කිව්වට නැවතුනේ නැහැ. පස්සේ පොලිසියට කියන්නේ දෙයක් නැහැ. මට කිසි කරදරයක් කරන්නේ නැහැ. පස්සේ මේ මේරි බ්‍රවුනි කියන ආරංචි කියලා මේරි බ්‍රවුනි හම්. මේරි බ්‍රවුනි හම්බෙනකොට මේරි බ්‍රවුනි දැක්ක මේ දෙන්න පරණ සම්බන්ධකමක්. ඒ මොකද මේ ඉස්සල්ලා මේක මේ දෙන්න එකට ජීවත් වෙලා තියෙනවා. ඒක කියන්නේ එක තැන. ඒ කියන්නේ ඒක රාජපේ අර තැන්රකේ ගෑනලම ඉස්සල්ලා ආත්මක සිටු කුමාරිය. මේ සිටු කුමාරිය බලා ගන්න දාලා තියෙනවා සේවකෙක්. ඒ බොඩිගාඩ් එකේ. ඒ බොඩිගාඩ් තමයි මේ අනිත් පුජ්‍යය. ඉතින් මේ බොඩිගාඩ් නැති වෙලාවක සිටු කුමාරිය කවුරු හරි පිළිය කරලා ඒ සිටු කුමාරිය මිය ගිහින්. ඒ බොඩිගාඩ් ඒක දරා ගන්න බැරුව යාට යාගේ රොක්කේ පාරේලිය කොහොම හරි යත් මිය ගිහින්. මේ මිය ගිහින් ඉස්සර කොහෙද නැහැ. මිය ගිහින් දෙන්නම එකතැන ඉපදිලා තියෙනවා. ඒ ඉපදුනාට පස්සේ වයස වැටෙනකොට මේ දෙන්න දුටුමාගේ මාදලයක් ඇතුළේ ඉන්නේ. දැකුවාම සම්බන්ධය කරලා මේ කවුරුද දන්න කතාන්දරය. ඉතින් දෙන්න යාළුවෝ. යාළුවන්ට අර ස්ටේටස් තාම තියෙනවා. ඒකයි කිව්වා අපිට යාළුවන්ට කවන්න බඳින්න බෑ. ඒක සිටු කුමාරිය බෑනේ අර බොඩිගාඩ් කෙනෙක් බඳින්න. දැන් නම් පුළුවන් ඒ දවස්වල බෑ. ඒක මොකක්ද? ඉතින් ඒක අපිට බෑ. මේ ඇතුළේ දෙන කියලා ඒක මේ පාවිච්චි කරගන්න එපා. හැබැයි සාමාන්‍ය එහෙමත් වෙන්න පුළුවන්. අපි දුටුමතින් ආදරය වෙනවා එක දැන් ඒ වගේ දේවල්ට අපිට උත්තර නැහැ. සමහර ඒවාට අපි නොදන්නා හේතු නිසා අපිව පාන්නේ. අනේ ඒ වගේ දේවල් අපිට දැනගන්න පුළුවන් මේ නූතන මනෝවිද්‍යා ක්ෂේත්‍රවල. දැන් අපි අපේ පාඨමාලාව තුළ අපි ඒවත් පෙන්වුම් කරනවා. මම ගුරුදෙප්පර මහත්මයා කිව්වාගේ කතාවකින් පිළිතුර තියෙන දෙක පාරක නෙවෙයි. අද බහුවිධ මාධ්‍ය හරහා බහුවිධ රට හරහා තමයි අපිට පිළිතුරක් හොයාගන්න පුළුවන් මේ. අපි එක විදිහකට බැලුවම ඒක හැකින් බැලුවොත් දැන් උත්තරේට වඩා පුරුල් අර්ථයක් අපි දකින්නේ. ඒක අපි කියන අපි දැන් මේ පාඨමාලාවේ අපි කණ්ණාඩිය බලන් කරනවා. දැන් අපි නිල් පාට කණ්ණාඩි 3 4 5 6 7 8 9 කියන්න එපා මැද. මැද අපි මේ බ්‍රේන් එකේ හිර වෙලා ලක් වෙලා තියෙන එකින් එක ලිහිල් වෙලා නුඹට තව පිටින් තියෙන දැනුම වින්දනය ලබා ගන්න ඇතුළේ තියෙන එක සලස්සන. Oh, this is my hand. How you can? May my skills. How you can? These are my skills. Ita pahasui. Ita vedanai. Ata venuata ma ata wanan. May mage kusalatai. Oh, mata දැනෙනවා. ඔබට 3 2 1 0 අත මිස බලන්න. අත ටිකක් කරකවල බලන්න. ඔබ ඉදිරි පිට දැවැන්තේ කියනවා. ඔබට කියාගන්න. මේ මමයි. හය කියන්නේ. දේශය